හායි මචංලා එන් මචීලා අද මං ඔයාලට පෙන්වන්න යන්නේ ඌරු ආරක්ෂක වලල්ලක්. අපි මේ ඉන්නේ කුරුණෑගල උහුමියේ උඩ තිබ්බටුවාවේ. මේ අපි මේ ඊයේ පෙරේදයි දෙකේ ඌරොන්ගෙන් ආරක්ෂා කරගන්න මේ මඤ්ඤොක් ආරක්ෂා කරගන්න ඉදිරි ආරක්ෂක වලල්ලක් හැදුවා. මේ විදිහට තමයි ඒක හැදුවේ. ගමේ ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන්නේ සුපිරි තහඩු జాතියක්. මේවා මේ ඇත්තරම මේක මේ විදිහේ තහඩු පාවිච්චි කරලා තියෙන්නේ අපි ඌරා මේකේ හැප්පුණොත් පිටගස්ම හැදිලා මැරෙන්න නිසා මේක මෙහෙම තමයි අපි මේක හදලා තියෙන්නේ. වගාව මඤ්ඤොක්ක නේද? ඔව් මේ තියෙන්නේ මඤ්ඤොක් වගාවක්. එතකොට මේක හදලා තියෙන්නේ අපි මේ විදිහේ මේ විශේෂ ලී జాතියක්. මේවා දාලා මේ జాතියෙම ලී දාන්න ඕනේ. මේවට තමයි ඇත්තටම ඌරා බය වෙන්නේ. මේ ලී වලට කියන්නේ ගිනි සීරියා කියලා. ඉතින් මේවා හදනකොට ඔව් මේ පටිය ගැන මම පස්සේ කියන්නම්. මේ ලීයම දාලා හදන්න ඕනේ. මේ වෙන ලීයක් දැම්මොත් ඌරා බය වෙන්නේ නැහැ කියලා කවුරු හරි කියනවා නම් ඌ අමු ගොනෙක්. මේ එතකොට මේ පටිය ඇවිල්ලා විශේෂ සුවිශේෂ පටියක්. මේක මේ පුටු වියන්න ගන්න මේ මොනවද අර වියන අයිටම් එක මේක ඒකේ මේ සින්තටික් එක මේක දාලා තමයි මේක බැඳ ගන්න ඕනේ. අර පිටිපස්සට මිනිස් වගාවක් එහෙමත් මේකේ මෙහෙම මඤ්ඤොක්කා රීටි ටිකක් හිටවලා තියෙනවා. ඒ වගේ මේ ගම් මිරිස් තියෙනවා, කෙසෙල් තියෙනවා, සියඹල තියෙනවා, තේක්ක මේවට කියන්නේ තේක්ක. එතකොට මෙහෙම කෙසෙල් ගස් තියෙනවා. මේ ඕක තමයි සීන් එක. එන්න මං තව මේ පැත්ත පෙන්නන්නම්. මෙහි අමුතු අයිටම් තියෙනවා පොඩි නිකන් මේ වෙනස් වයිබ් එකක් තියෙන්නේ. මේ ඉතින් මෙතන තියෙනවා ඓතිහාසික ලිඳක්. අවුරුදු 100ක් විතර පරණයි කියලා තමයි කියන්නේ. අර ඉස්සරහ කොටුවට වතුර පුරවලා කට්ටිය නාලා තියෙනවා. ඔව් අර මොකද්ද එකක් තියෙනවා කොටුවක් කියලා එකක්. මේකේ ඔයාලට පේනවා ඇති යන්තම් ලාවට මේ ફોකස් වෙන්නේ මේකට. දැලට ફોකස් වෙන්නේ මේ කොහොම අයිටම් එකක් තියෙනවා. ඓතිහාසික ලිඳක් තියෙනවා. තව මෙතන තියෙනවා දරමැස්සක්. මේකේ තියෙනවා මේක අලුත් එකක්. මේක මේ කැටගරයිස් කරලා ලස්සනට දාලා තියෙන්නේ. මේ විදිහට තියෙනවා පොල් එලි. මේ පැත්තෙන් මම පෙන්නන්නම්. මෙහෙම බැලුවොත් පේනවා ලස්සනට පොල් එලි එල්ලලා තියෙනවා. එතකොට මෙහෙම කටුකම්බි එකක් තියෙනවා පරණ එකක්. තව මේ තියෙනවා පොල් හනසු. මේවා දාලා තමයි ගින්දර පත්තු කරන්න ගන්නෙ. ගින්දර ස්ටාර්ට් කරන්නේ මේ හනසු පත්තු කරලා. මං එක්ස්පීරියන්ස් කරා ඒ සීන් එක මේ දවස් ටිකේ. එතකොට අපි මේක ඇතුළට ගිහින් බලමු. මේකේ තියෙනවා මෙහෙම දර ගොඩ ගහලා. එතකොට දර තියෙනවා මේ විදිහට මේ ටයර් එහෙම තියෙනවා. මෙහෙම තියෙනවා මේ උඩට මෙහෙම සෝල්ඩරයක් වගේ අයිටම්ස් එකකුත් තියෙනවා මේ උඩ. මෙහෙම උඩ පොල් අතු ලස්සනට කැටගරයිස් කරලා තමයි හදලා තියෙන්නේ. එතකොට මේ පැත්තට ආවොත් මෙතන තියෙනවා බිලින් ගහක්. මේවට තමයි බිලින් කියන්නේ. මේමයි බිල්ල මේ බිලින් ගහක බිලින්. මේවා හරි රසයි. මෙහා නොම කන්න එපා. කන්න නම් එපා. මේ සෙට් නෑ මේක ඇඹුල් පට්ට ඇඹුල්. මෙයාට තියෙන වැලිය යනවාද ගෙඩිය? මේ හැම තැනම එක ගෙඩි තියෙනවා. මේ තියෙන්නේ වැලිය යනෝදා. මේක පට්ට රහයි.
මේ කාගෙන යනකොට වැලි හැපෙනවා වගේ. ඕ වැලි හරි. හැපෙනවා වැලි යන උද තියෙනවා. කොස් ගස් අපි තියෙනවා. තව බලමු මොනවද මේ මෙහි තියෙන්නේ බලන්න කියලා. පස්සේ බලමු. මේ අද අපේ නිල ආහාරය තමයි මේ බිලින්. අපි මේක ආයෙත් රස බලමු. මේ මේ මේක ඇත්තරම හරි අමාරුයි කන්න. මේ අපි යමු මෙහෙම. මෙහෙම පොල් පැල තියෙනවා. කෙසෙල් ගස් තියෙනවා. එතකොට මේවට කියන්නේ ගම්මිරිස්. ගම්මිරිස් අටක් තියෙනවා. වැලක් තියෙනවා. ගම්මිරිස් වැලේ මෙහෙම ගම්මිරිස් කරල් තියෙනවා. මේ හොඳ කරලක් තියෙන්නේ. මේ තියෙන්නේ ගම්මිරිස් කරල් තියෙනවා. එතකොට ගෙදර පස්සේ දෙන්නමු. මෙහෙම යමු. මෙතන තියෙනවා පොල්ලෙලි. මෙතන තියෙනවා නිකන් වලක්. ඌරෝ හරපු වලක් නෙවෙයි. මේ පොල් වලක්. මෙතන තියෙනවා සියඹලා ගහක්. Oh yes, this is the මහා සියඹලා ගහ. ගොඩාක් පරණ. මේක පොඩි කාලෙත් තිබ්බා. ඔව් පරණ සියඹලා ගහක් කියලා තමයි අපේ ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මේකේ මෙන්න මේ විදිහට සියඹලා තියෙනවා. මේක මෙහෙම ලොකු සියඹලක් තියෙනවා. තියෙන්නේ සියඹලා ඒක හොඳයි. මේ උඩ තිබ්බටුවාවේ සුපිරි සියඹලා කියලා තමයි මේවට කියන්නේ. අපේ නිල ආහාර පානය අපි වෙනස් කරන්න තීරණය කරා. අපි නිල ආහාර පානය විදිහට දැන් සියඹලා කන්න තමයි අපි හදන්නේ. මේක රසයි. සුපිරියක්. එතකොට මෙහෙම යනකොට අපේ තව ඉස්සරහට පෙන්වන්න අපේ හිතනවා මේ විදිහේ පෞරාණික ලැට් එකක් තියෙනවා. පෞරාණික ගෙයක් තියෙනවා. මෙතන ගොඩක් පෞරාණික දේවල් පෙන්වන්න තියෙනවා. අපි ඉවර කරන්න පෞරාණික ගැරේජ් එකක් පෙන්වන්න තීරණය කරා. අපි ඒ ගැරේජ් එක පෙන්නමු. මෙහෙම යනකොට මෙතන තමයි මේ පෞරාණික ගැරේජ් එක තියෙන්නේ. අපි මේ ගැරේජ් එක බලමු. මේක තියෙනවා නැති දෙයක් නෑ ඇත්තටම මේ ගැරේජ් එකේ. මේ ගැරේජ් එක වහලා අපි මෙහෙම දොර ඕපන් කරාම මෙතන තියෙනවා මේ විදිහේ සුපිරි බයික් එකක්. මේක 70cc බයික් එකක්. මෙහෙම මලකඩ කාලා තියෙනවා. සුපිරි බයික් එකක් තියෙනවා. මෙහෙම ලයිට් එකේ තමයි මේ මීටර් එක ඇවිත් තියෙන්නේ. සහ මෙතන මේ තියෙනවා ගොඩක් ಜಾති. ඇත්තටම මෙතන තියෙන ඒවා කියනට වඩා නැති ඒවා කියන එක ලේසි. මම කියන්නේ මේ කුණු ගොඩක් පෙන්නලා වැඩක් නැහැ නේ. මොකට බලනවද දන්නේ. මොකටද මම මේ වීඩියෝ බලන්නේ? පිස්සුනේ උඹලට පිස්සු. හරි මේ ඇති. එහෙනම් අපි යනවා. සැපෙන් ඉන්න. බයි.